ඔන්න දුවේ පුතේ අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද පියාඹන සමනලයක් හදාගන්නේ කියලා. හොඳයි මම හිතනවා ඔයාලා සමනල හදලා පියාඹලා සතුටු වෙන්න ඇති කියලා. ඉතින් අපි බලමු මේ සමනලයක් කියන්නේ කොයි වගේ සතෙක්ද කියලා. ඉතින් සමනලයක් කියන්නේ කෘමි පන්තියට අයත් ජීවියෙක්. ඔයාලා දන්නවද සමනලයා රස බලන්නේ පාද වලින් කියලා? ඔව්. සමනලයාගේ පාදවල රස ප්‍රතිග්‍රාහක තියෙනවා. ඒකෙන් ආහාර රසය එම ශාකය බිත්කර දැමීමට හොඳයිද නැද්ද කියලා සමනලය හොයාගන්න. ඒ වගේම තමයි සමනලයාගේ ඇස්වල කාච දහස් ගාණක් තියෙනවා. ඉතින් එයාට විශේෂ හැකියාවක් ලැබිලා තියෙනවා අපිට පේන්නේ වර්ණ විශාල ප්‍රමාණයක් දකින්න. ඒ වගේම ඔයාලා දන්නවද පාරජම්බුල කිරණ නැත්නම් UV කිරණ පවා මේ සමනලයන්ට පේනවා. ඒ වගේම තමයි සමනලයාගේ ලස්සන වර්ණ රටා එනවා දැකලා තියෙනවනේ. අතරම කිව්වොත් මේ වර්ණ රටා නිර්මාණය වෙලා තියෙන්නේ කුඩා කොරපොතු වලින්. ඒ වගේම ආලෝකයේ පරාවර්තනයක් වෙනවා. දැන් අපි බලමු සමනලයාගේ ජීවන චක්‍රය කොහොමද කියලා. සමනලයාගේ ජීවන චක්‍රය ගත්තොත් එයාට තියෙන්නේ සම්පූර්ණ ජීවන චක්‍රයක්. ඒ කියන්නේ එයාගේ ජීවන චක්‍රයේ ප්‍රධාන අවස්ථා 4ක් තියෙනවා. විතර කීට නැත්නම් අපි කියනවා තලඹුවක් කියලා. ඊට පස්සේ රූකඩ් නැත්නම් ක්‍රිසාලිස් නැත්නම් කෝෂ අවස්ථාව. අපි හැමෝම දන්නවා කෝෂ අවස්ථාව. කෝෂ අවස්ථාවෙන් පස්සේ සමනලයක් නිර්මාණය වෙනවා. මේ වගේ ප්‍රධාන අවස්ථා 4ක් සමනලයාගේ ජීවන රටාවේ තියෙනවා. ඉතින් මම හිතනවා සමනලයා ගැන ඔයාලා ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඇති, සතුටු වෙන්න ඇති කියලා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් අපි හමු වෙමු. එත්කන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.